so පොඩ්ඩක් මේ QR එක ෆෝන් එකෙන් ස්කෑන් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි ෆුල් ලිස්ට් එකක් හදලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඒක ක්ලියර්ලි බලන්න පුළුවන් ෆ්‍රී වෙලාව. බය වෙන්න එපා, මම කියලා දෙන්නම් අපේ සිස්ටම් එකේ කොහොමද මේක තවත් ලේසි කරලා තියෙන්නේ. so මුලින්ම දැන් අපි කියමු ඔයගොල්ලෝ කරන වැඩේ ගොඩාක් කොන්සන්ට්‍රේට් කරලා ගොඩාක් අමාරුයි and ගොඩක් මීටින්ග්ස් උත් එනවා. ඒක නිසා මාසෙකට 60000ක් ගෙවන්නම් මගේ කැලෙන්ඩර් එක මැනේජ් කරන්න. ඒක ඇත්ත වේදනාවක් නේ. because නැත්තම් අර මීටින්ග්ස් අටෙන්ඩ් වෙන්න බෑනේ. හරි වෙලාවට and අනිත් ටයිම් zones එක අපිට පැටලෙන්න ඉඩ තියෙනවා. අපේ ස්පෙෂලිටි එක වෙනස්නේ. ටයිම් මැනේජ්මන්ට් පුවනම් ඒකට සබ් කොන්ට්‍රැක්ට් කවුරු හරි ගන්න පුළුවන්. එක්ස්ටර්නල් කෙනෙක් ගන්න පුළුවන්. නැත්තම් ගෙදර වෙලාව තියෙන කෙනෙක් ඇත්තට ඒකට උදව් කරන්න පුළුවන් නම් ඒගොල්ලොන්ට ගෙවන්න පුළුවන්. ඊළඟට දැන් රිමෝට් වර්කර්ස්ලට මේක වැඩිපුර බෑ because අපිට වාහනේ යන්න බෑනේ ඕස්ට්‍රේලියා හරි ඉංග්ලන්ඩ්. but මීටිමක් තියෙනවා නම් අපි කියමු මේ සබ් කොන්ට්‍රැක්ටර් හම්බ වෙන්න අපේ එක්ස්පර්ට්ව හම්බ වෙන්න අපි මීටිමකට ගියා. ඒ මීටිමට යන වේදම පුළුවන්. daily commuting office එකකට යනවා නම් ඒක ක්ලේම් කරන්න බෑ. right. then කියමු අපි equipment වගේක් ගත්තා. right. දැන් උදාහරණයක් හැටියට මට වැඩිපුර monitor එකක් අවශ්‍ය වෙනවා මගේ presentations බලන්න because මම වෙන screen එකකින් මම බලනවා මොකද්ද client එක පේන්නේ. ඒක නැතුව මට මේ හම්බ කරන්නට බැරි නිසා ඒක මම ගත්තා. ඒකත් ක්ලේම් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ සුළු දෙයක්. අපි ටැක්ස් ගෙවන්නේ ලාභය. ආදායමට නෙමෙයි. ආදායම කියන්නේ රෙවෙනියු, ලාභය කියන්නේ ප්‍රොෆිට්. වෙනස මොකද්ද? එක්ස්පෙන්සස්. ඒ එක්ස්පෙන්සස් තමයි අපි දැන් බැලුවේ. දැන් ඔයගොල්ලන්ට GitHub, Claude, ChatGPT, Canva ඒ වගේ සබ්ස්ක්‍රිප්ෂන් ඇති. ඒවත් ෆැසිලිටේට් කරන්නනේ. අපි හම්බ කරින්නට ෆැසිලිටේට් කරන්න තියෙන. ඒවත් ක්ලේම් කරන්න. and හැබැයි කරුණා කරලා Netflix වගේ ඒවා දාන්න එපා. ඒක කවදාකවත් accept කරන්නේ නැති එකක්. right. so දැන් මේ තව එකක්. දැන් අපි expenses ගැන කතා කරන්නේ. කරුණා කරලා එකක් බැංකුවෙන් දාන්න ලක්ෂ 5කට වඩා. අපි දැන් කියවනේ 60000 වලට දන්න කෙනෙක්ව දැම්මා, අඳුරන කෙනෙක්ව දැම්මා කැලෙන්ඩර් එක මැනේජ් කර. and කැලෙන්ඩර් දැන් මේ මීටිම වගේ. දැන් උදාහරණයක් හැටියට අද මීටිම නිමේෂි ඕගනයිස් කර. අදයි මම මේ මෙසේජ් ගෲප් එකේ ලින්ක් එකක් දැම්මේ. so ඒ නිමේෂි කරපු කෝඩිනේෂන් වැඩ නැතුව මට මේ හම්බ කරන්න යන ගාන හම්බ කරන්න බැරි නිසා ඒක එක්ස්පෙන්සිව්. දැන් මම නිමේෂිට ගෙවනකොට බැංක් එකක් හරහා නැතුව මම කෑෂ් වලින් අතට දෙනවා නම් ඒක මට ක්ලේම් කරන්න බෑ ලක්ෂ 5ක් අවුරුද්දට පැන්නු. right. so ඒ කියන්නේ මාසෙට 41000 ගානකට වඩා කාට හරි ගෙවනවා නම් බැංකුවෙන් ගෙවන්න කරුණා කරලා නැත්නම් ඒක එක්ස්පෙන්ස් එකක් හැටියට ක්ලේම් කරන්න බෑ. and receipt එකක් ගන්න ඒ සල්ලි හම්බුණා කියලා අනිත් එක්කෙනාගෙන් receipt එකක් ගන්න. දැන් මම ඇත්තට ඔෆිස් එකට එනවා. හැබැයි සමහර කට්ටියට ඔෆිස් එකක් නැහැ. ඒගොල්ලෝ ගෙදර ඉඳලා වැඩ කරන්නේ. එතකොට කරන්ට් බිල දැන් especially technology jobs ලොකු සර්වර් එකක් ඇති, RTX 5080 කාඩ් එකක් ඇති, හොගාලා කරන්ට් යන කාඩ් එකක් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට අවශ්‍යයි. එතකොට කරන්ට් බිල ක්ලේම් කරන්න බෑ කියන්න බෑනේ. 130ක් ක්ලේම් කරන්න. එහෙම ඇක්ට් එකේ දාලා නැහැ 130 කියලා. but අපේ එක්ස්පීරියන්ස් අනුව 130ක් කරන්ට් බිලෙන්, ෆෝන් බිලෙන් දැන් මම IRB එකේ ප්‍රශ්නයක් වෙලා නෑ දැන්ට because ඒගොල්ලෝ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකත් සාධාරණ කට්ටිය ඉන්නේ. right. ඒගොල්ලන්ට තේරෙනවා අපිට ආනයක් කරන්න නෙමෙයි. ඒකත් ඒගොල්ලෝගේ රාජකාරිය. කලෙක්ට් කරන්නේ අපි නෙමෙයි, ඩිපාර්ට්මන්ට් එකේ ස්ටාෆ් නෙමෙයි, රජයට කලෙක්ට්. වේදම් කරන එක ගැන මට නම් කතා කරන්න එපා. ඒක දේශපාලන ප්‍රශ්නයක්. ඒක මට අදාළ නැහැ. but 30% on these expenses you claim. US එකත් ඒක claim කරන්න දෙන්නේ Augusta rule එක අනුව section 280A යන්නේ. හරි.